Three parallel festivals. දවස් කොළඹ දවස් 6යි 6ට 5000ක් වගේ ගාණක් වෙන්නේ. අලාවත දවස් 3යි 4000ක් වගේ වෙන්නේ. Chilam, Sri Lanka, 30th November to 2nd of September. Guwahati, Assam, India, 25th to 29th of October. Tesuki, Assam, India, 31st to 2nd of November. Of CITF Parallel Festival in Chile to talk about the Parallel Festival. ආදී නාට්‍ය කීපයක් වෙන්නන්න පුළුවන් තියෙනවනේ දෙක තුනක්. මම කොහොමද කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. ආදී බජට් එක කීයක් වෙන්න පුළුවන් මම මගේ මොනෝඩ්‍රාමාස් දෙකක් තියෙනවා. ටීම් එකේ 20ක් විතර ඉන්නවා. මොනෝඩ්‍රාමා දෙකටම රුපියල් 60000ක් වගේ එකකට 30000 වගේ පුළුවන්ද 60000ක් දෙන්න. හරි ෆාදර් අපි ෆාදර් පස්සේ කතා කරන්න. කියලා මම උත්තරය දෙනවා මම ඉතින් ඒ ගැන බලාපොරොත්තු වෙන්නේ හිටියා. ඒ ආයතනයේ මියුසික් ෆෙස්ට් එකක් නම් සංවිධානය කරනවා. ඊට මාසයකට පසු මට දැනගන්න ලැබෙනවා ඒ ගායිකාවක් සඳහා දසලක්ෂ 12 ලක්ෂයක් ගෙවලා තියෙනවා. බලන්න මේ ගායිකාව කියලා දෙන්නේ වෙන කාගේ සින්දු හතරක්. ගායිකාව කියලා දෙන්නේ වෙන කාගේ සින්දු හතරක්. So this is a significant and acclaimed and one of the few sought after festivals in the world. මොහොතවල විට ජාත්‍යන්තර නාට්‍යවල විශේෂයෙන් ආයතනයේ මෙහෙවන මගේ සහෝදර සපිල් විසින් මෙහෙවන මේ අන්තර්ජාතික නාට්‍යවල ඉතාමත් උත්කර්ෂවත් තත්වයකට ඒ වගේම රටේ පිළිගැනුණු තත්වයකට පත් වෙලා තියෙන ආකාරය දැක්කා. ඊට පස්සේ ඔයගලන්ට මේ ෆෙස්ටිවල් ડોකියුමන්ට්ස් හම්බෙන්නේ QR එකක් කරා. ඒකට හේතුව තමයි ලංකාවේ පෙන් ඩ්‍රයිව් නැහැ මිලට ගන්න. මේ ඩොකියුමන්ට් එක තමයි අද දවල් දෙක ආරාධනා කරනවා. මහාචාර්ය ශාෂෝ ඩිමොස්කි මැසඩෝනියා මම දන්න ඉතිහාසයේ මචංනේ ප්‍රවීණී මට වඩා ප්‍රවීණී මෙතන සිටින නිසා මම හිතනවා පරාක්‍රමය සාක්ෂි දරාවේ මැසඩෝනියාවෙන් නාට්‍යකරුවෙක් ලංකාවට මීට පෙර ඇවිත් නැහැ. සංචාරය සඳහා ඉල්ල ගිහිල්ලා ඇති. හැබැයි නාට්‍ය උල්ලක් සඳහා ඉන්නේ නැහැ. ජරන්ට බාර දෙන්න රවිබන්දු විද්‍යාපති අතින්. නමුත් අද රවි අයියාගේ ෆ්ලයිට් එක හදාගන්න බැරුව ගියා ලංකාවට එන්න ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. නැත්නම් මට සෙෂන් එක ආරම්භ කරන්න මොනවා දුන්නේ මේ අභිනන්දනය කොඩිය ජරම් අතට බාර දෙන්න. නමුත් අපි ජරම්ව අපි දන්නේ මහා ඉංග්‍රීසි නාට්‍ය කලාව ඇතුලේ මහා නාට්‍යකරුවෙක් හැටියට මම ජරම්ගේ ඉස්සරහා මම හිතන්නේ ඉස්සරහා බලලා තියෙන අනුගමනවල ඉතින් අපි හැමදාම ගරු කරන එකට මුණ ගැහෙන අය මගේ මතකයේ තියෙන්නේ ඔව්. So I just want to wish everyone all the best and I'm hoping that you get a good coverage, media coverage. It's really worth it and also inviting all the press people to come. It is one of the most difficult forms of theatre, I would say, because you have to combine everything into that one form and you have to be so many things on stage.